Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ සිංහල සාහිත්‍ය පේපර් එකේදී අපි අතින් වෙන වැරදි අඩුපාඩු සහ හරියටම කොහොමද අපි පේපර් එක ලියන්නේ සහ පේපර් එකේ ගැටලු මගහරා ගන්න කොහොමද අපි වැඩ කරන්න ඕනේ කියන එක. ඉතින් අත ළඟනේ විභාගෙ තියෙන්නේ. ඒ නිසා ඔයාලා අලුත් පාඩම් ගොඩක් අරගෙන මුලින් ඉඳලා පාඩම් කරන්න දැන් යන්න එපා. රෑ වෙනකල් එක දිගට පාඩම් කරන්න ඒ වගේ දේවල් කරන්නත් එපා. මේකත් බලන්න ඕනේ අරකත් බලන්න ඕනේ කියලා එහෙම හිතලා ගොඩාක් අර ෆැනික් වෙනවා කියන්නේ එහෙම වෙන්නත් එපා. ඒ වෙනුවට ඔයාලා කරන්න ඕනේ දැනට දන්න දේවල් නැවත පාඩම් කරන්න, අමතක වෙන කරුණු රිවයිස් කරන්න. ඔයාලා උද්ෘත එහෙම නැවත රිවයිස් කරන්න. ඒ වගේම ආන්සර් එක කොහොමද අපි ਵਿਚාරේ කොහොමද ගොඩනගන්නේ? ඒ කියන්නේ පේලියට කොහොමද අපි මේ දේවල් හදාගන්නේ නිවැරදි පිළිවෙලකට අන්න ඒවා ප්‍රැක්ටිස් කරන්න. ඊළඟට දෙවනියට වැදගත්ම දේ තමයි ගොඩාක් ළමයි ප්‍රශ්නේ කියවන්නේ නැතුව එකපාරම මේ ਵਿਚාරේ තමයි ලියන්න තියෙන්නේ. එහෙම නැත්නම් මේක තමයි කියලිවල එකපාරටම ලියන්න යනවා. එහෙම නැතුව ප්‍රශ්නේ කියවන්න වෙලාව අරගෙන ප්‍රශ්නේ කියවලා තමයි අපි ආන්සර් එක හරියට ගොඩනගා ගන්න ඕනේ. මේක ලොකු මිස්ටේක් එකක්. සමහර ළමයි ප්‍රශ්නේ දැක්ක ගමන් දත්ත පාඩම් ලියන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට ප්‍රශ්නයක් ඉල්ලන්නේ විමසා බලන්න නම් අර කරුණු කිහිපයක් ලියලා නතර කරන වෙලාවල් තියෙනවා. එහෙම නෙවෙයි විමසා බලන්න කියද්දි ඔයාලා දන්නවා දැන් ප්‍රශ්න වලට හුරු වෙලා තියෙනවා කොහොමද ලියන්න ඕනේ කියලා. ඊළඟට ප්‍රශ්නයේ තියෙන ප්‍රධාන ක්‍රියාපදය අඳුනා ගන්න ඕනේ, පැහැදිලි කරන්න, විමසා බලන්න, විග්‍රහ කරන්න, සාකච්ඡා කරන්න, සනාථ කරන්න, විචාර කරන්න වගේ ඒවා හඳුනාගෙන තමයි ඔයා ප්‍රශ්නෙට ආන්සර් එක ලියන්න ඕනේ. ඊළඟට තුන්වෙනි එක මම මේ පාඩම දන්නවා කියලා හිතලා ප්‍රශ්නයකට අදාළ නැති දේ ලියන එක ගොඩක් වැරදි. ඔයා හිතන්න ඔයා දන්නම විචාරය කරන පාඩමක්. නමුත් ඒ විචාරයට අදාළ ප්‍රශ්නය ඔයා ප්‍රශ්නයට අදාළ උද්දෘත ඔයා දන්නේ නැහැ. හැබැයි පාඩමෙන් ඔයා නිතරම විචාර ලියන කෙනෙක්. එතකොට ඒක කරලා හරියන්නේ නැහනේ. ඔයා ටිකක් හරි දන්න උද්දෘත වලින් ඔයා ලියන්න ඕනේ. ඒ නිසා ඒ වගේ ප්‍රශ්නයක් තෝරාගෙන ඔයා විචාර කරන්න එපා. හරි ප්‍රශ්නයක් හොඳට කියවලා බලලා තේරුම්ගෙන තමයි ලියන්න ඕනේ. මේක ගොඩක් වැදගත්. ඒ කියන්නේ ඔයාට අදාළ කෘතිය ගැන ගොඩක් දේවල් මතක තිබුණා කියලා හැමදේම ආන්සර් එකට දාන්න යන්නත් එපා. අදාළ දේ විතරක් දාන්න. හැමදේම ආන්සර් එකට දැම්මා කියලා ඔයාට ලකුණු හම්බෙන්නේ නැහැ. ඊළඟට හතරවෙනි කරුණ තමයි කරුණු ලියනවා නමුත් කරුණ එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. ඒක ඔයාගේ කාලය කළමනාකරණය කරන එකත් එක්ක ඔයා කරගන්න ඕනේ අනිවාර්ය දෙයක්. ඒ කියන්නේ මේක ඉතාම වැදගත්. සමහරු ආන්සර් එකේ පළමු කරුණ, දෙවෙනි කරුණ, තුන්වෙනි කරුණ, හතරවෙනි කරුණ කියලා කරුණු ගොඩක් ලියනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න යන්නේ නැහැ. මෙතනදී අපිට විස්තර කරන්න වගේ ප්‍රශ්නයකට අනිවාර්යයෙන්ම කරුණට අදාළ විස්තර කිරීමක් අවශ්‍යයි. මේක සිංහල සාහිත්‍යයට විතරක් නෙවෙයි ඔයා ලියන ඕනම පේපර් එකක අනිවාර්යෙන් මේ ගැටලු සියල්ලම මතුවෙන ප්‍රශ්නේ හරියට කියවන්නේ නැති වුණා. හොඳම ක්‍රමය තමයි කරුණ පැහැදිලි කිරීම. කෘතියෙන් ඒ කියන්නේ ඒ අවස්ථාව මොකක්ද, ඒකට අදාළ උද්දෘතය මොකක්ද කියලා ලියලා ප්‍රශ්නයට සම්බන්ධ කරලා තමයි ඔයා ඒකට අදාළ උත්තරය ගොඩනගා ගන්න ඕනේ. මේ පැටර්න් එක මතක තියාගන්න. අදාළ කරුණ ඒක පැහැදිලි කරලා උද්දෘතය දාලා ප්‍රශ්නෙට සම්බන්ධ කරන්න. උදාහරණ දාන එකේ වැරදි තියෙනවා. සාහිත්‍ය පේපර් එකේ උදාහරණ ගොඩක් වැදගත්නේ. මතක නැති එකක් හදලා ලියන්න යන්නත් එපා. හැබැයි පොඩිවට ඒ කියන්නේ පොඩ්ඩක් මතක එකක් ක්‍රියේට් කරලා සාමාන්‍ය ගානට ලියා ගන්න පුළුවන් වුණොත් අර අමතකම වුණොත් ඒක කරන්න යන්න. හැබැයි අර මතකම නැති එකක් හදලා ලියන එක පොඩ්ඩක් ඔයාට ලකුණු අඩු වෙන්න අවස්ථාවක් වෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා. කෘතියේ සිදුවීම් අර මික්ස් කරලා උද්දෘත හදන්න යන්න එපා. ඔයාට ඒක මතක උද්දෘත දාන එක මේකෙදි ගොඩක් ඒ කියන්නේ වැදගත්. උද්දෘත කියන දේවල් අනිවාර්යෙන් ටිකක් කටපාඩම් කරගන්න ඕනේනේ. ඒකේ ටිකක් මතක ඒවා පොඩ්ඩක් අර වචන දෙක තුනක් එහාට මෙහාට උනට කමක් නැහැ. මං කියන්නේ අර මික්ස් කරලා උද්දෘත හදන්නේ. එහෙම කරන්න යන්න එපා. ඊළඟට
ඊළඟට ප්‍රශ්නෙට අදාළ ඉන්ට්‍රොඩක්ෂන් එකට හැඳින්වීමට ඕනවට වඩා වෙලාව දාන එක. සමහර ළමයි ආන්සර් එකේ මුල් පැරග්‍රාෆ් එකටම ගොඩක් වෙලාව දෙනවා. ඒක නෙවෙයිනේ වෙන්න ඕනේ. අදාළ අන්තර්ගතය කියන්නේ මැද හරියට තමයි අවශ්‍ය දේවල් වැඩිපුර දාලා ඒව වලින් තමයි ලකුණු එන්නේ. ඉන්ට්‍රොඩක්ෂන් එකට හැමදාම ඒ කියන්නේ හම්බෙන එකම ලකුණු ප්‍රමාණයනේ. ඒ ලකුණු ප්‍රමාණය අපිට විස්තර කිරීම කියන්නේ අන්තර්ගතයට අදාළව තමයි වැඩි ලකුණු ප්‍රමාණයක් හම්බෙන්නේ. ඒ නිසා ඒක අනිවාර්යෙන් දැනගන්න. අන්තර්ගතය තමයි අදාළ ප්‍රශ්නට පිළිතුර තියෙන්නේ. ප්‍රධාන මාර්ක්ස් තියෙන්නේ ඒ කියන්නේ අන්තර්ගතයට ප්‍රශ්නේ. ඒ නිසා ඉන්ට්‍රොඩක්ෂන් එක කෙටි අදාළව ප්‍රශ්නයට ඩිරෙක්ට් දෙන්න. එකම කරුණ නැවත නැවත ලියන්න එපා. සමහර ළමයි කරන දෙයක් තමයි අර පිරෙන්න වගේ එකම කරුණ නැවත නැවත ලියනවා. එකම උද්ෘතයට අදාළ විස්තරය හැමතැනටම සම්බන්ධ කර. ඒ කියන්නේ හැමතැනටම ලියලිය මේව කරනවා. එහෙම එපා. ඔයා ඒක ලියලිය දඟලන වෙලාවට තව ප්‍රශ්නයක් අරගෙන පොඩ්ඩක් කියන්නේ ඊළඟ ප්‍රශ්නෙට ගිහිල්ලා අරක ටිකක් මතක් වෙනකල් ඒකට කාලය දීලා අරක ලියාගෙන යන්න. එතකොට ආට කාලය ඉතුරු වෙනවා. එක ප්‍රශ්නෙට මතක් කර දිගට මේ ප්‍රශ්න ළඟ දඟලනකොට ඔයාට ටයිම් මැනේජ් කරගන්න බැරි වෙනවා. කාලය නැති වෙලා යනවා. එතකොට අවසානයේ පේපරේ ඉල්ලනකොට ඔයා කන්ෆියුස් වෙනවා. ඒ නිසා ඒක කරන්න යන්න එපා. ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ටයිම් මැනේජින් කරගන්න. අදාළ ප්‍රශ්නට උත්තරේ මතක වෙන්න අමතක නම් පොඩ්ඩක් ඒක මතක් වෙනකල් පොඩ්ඩක් ඊළඟ ප්‍රශ්නෙට ගිහිල්ලා ප්‍රශ්නේ හැඳින්වීම එහෙම ලියලා පටන් ගන්න. එතකොට අර කාලේ බැලන්ස් වෙනවා. ඊළඟට ලොකු ආන්සර් එක equal ලකුණු වැඩි කියලා හිතන්න එපා. ළමයි අතර තියෙන වැරදි දෙයක් නෙමේක. ඒ කියන්නේ ලොකු ආන්සර් එකක් තිබ්බා කියලා මට ලකුණු තියෙයි කියලා. ආන්සර් එකේ පිටු ගානට වඩා වැදගත් අදාළත්වය සහ නිවැරදිභාවය, විශ්ලේෂණය, උදාහරණ සහ පිළිවෙල. මේක තමයි ප්‍රශ්නයකට උත්තර ලැබෙන ඒ කියන්නේ එක්සැමිනර් ඒ කියන්නේ බලන පිළිවෙලක් තියෙනවනේ. අන්න ඒකෙන් තමයි ලකුණු ලැබෙන්නේ. අත් අකුරු සහ ඒක ලියන විදිහ. ඊළඟට සිංහල සාහිත්‍ය වගේ සබ්ජෙක්ට් එකේ ආන්සර් එක කියවන්න පහසු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ කියලා අත් අකුරු රවුමට ලියන්න ඕනේ නැහැ. හැම ලියන්න කාලෙත් මදිනේ. ඒ නිසා අත් අකුරු සාමාන්‍ය ගානට හරි නෝමලි ලියාගෙන යද්දී ඔයාට කියවන්න පුළුවන් නම් ඒක බලන කෙනාටත් තේරෙනවනේ. නිසා ඒක චුට්ටක් බලන්න වැල් වගේ අකුරු ලියාගෙන ගිහිලා ලිව්වා කියලා හිතලා එන්න එපා. මොකද ඔයාට අවසානට ලකුණු නැති වෙයි. ඒක තේරුම් ගන්න. ඔයා ලියන එක වැල් අකුරු වගේ නම් කාට හරි පෙන්නලා හරි බලන්න මේක කියවන්න පුළුවන්ද කියලා ගෙදරින් යන්න කලින් එක්සෑම් එකට ගිහිල්ලා නෙවෙයි. ඉතින් ඒ නිසා ඒක චුට්ටක් හදාගන්න. පැරග්‍රාෆ් වෙන වෙනම ලියන්න. එක ගොඩේ විචාර ලියලා එක ගොඩේ උද්ෘත ලියලා එහෙම කරන්න හදන්න එපා. එතකොට බලන කෙනාටත් අපහසුයි. ඒක හරි නෑ. ඒ නිසා පැරග්‍රාෆ් වෙන වෙනම තියාගන්න. අදාළ කරුණු පැහැදිලිව ඉදිරිපත් කරන්න. අකුරු හැකිතාක්ක පැහැදිලිව ලියන්න. එකම පැරග්‍රාෆ් එකක් ඇතුලේ හැම අදහසක්ම ගුලි කරලා දාන්න එපා. ඒ අදහස වෙන වෙන පැරග්‍රාෆ් වල ලස්සනට පිළිවෙලට ගොඩනගන්න. කාලය කළමනාකරණය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. කාලය කළමනාකරණය. මේ ප්‍රශ්නේ හොඳට පුළුවන් කියලා එක ප්‍රශ්නයකට අධික කාලයක් දෙන්න යන්න එපා. ප්‍රශ්න පත්‍රය ලැබුණාම මුලින් ප්‍රශ්න ටික හොඳින් කියවන්න. ඊළඟට Tamanට හොඳින් පුළුවන් ප්‍රශ්න හඳුනාගෙන ඒවා ලියලා ඔරලෝසුව බලමින් ප්‍රොග්‍රස් එක චෙක් කරගන්න. අන්තිමට කාලෙත් ඉතිරි කරගන්න. ඉතිරි කාලෙන් ප්‍රශ්න අංක චෙක් කරගෙන කොටස් මගහැරිලාද බලලා අමතක වූ කරුණුත් එකතු කරලා ආන්සර් සීට් එක චෙක් කරගන්න. මේකෙන් තමයි ඔයාට හොඳට ටයිම් මැනේජින් පුළුවන් වෙලා ඔයාට කාලය කළමනාකරණය කිරීමෙන් ඔයාගේ පේපර් එක හොඳට ගොඩනගා ගන්න හැකි වෙන්නේ. ඒ නිසා කාලය කළමනාකරණය කියන දේ ඔයාලා කලින් ඉඳලා ප්‍රැක්ටිස් වෙන්න ඕන දෙයක්. ඒ නිසා පේපර් එක ලියන අතරතුරදී ඔරලෝසුව බලලා ටයිම් චෙක් කරගන්න. ඒ වගේම එක ප්‍රශ්නයකට වැඩිපුර කාලය ලබා දෙන්න එපා. ඒ කියන්නේ දැන් පේපර් එකට ළඟයිනේ දැන්. ඒ කියන්නේ දැන් සිංහල පේපර් එක තියෙන ළඟයිනේ. ඒ නිසා අද පැය ගාණක් අරගෙන පේපර්ස් ලියන්න යන්න එපා. මේ ප්‍රශ්න 2-3ක් තෝරගෙන ඉන්ට්‍රොඩක්ෂන් එක, එතකොට මේන් පොයින්ට්ස් 4-5ක් ඒවා කියවගෙන හොඳට ප්‍රැක්ටිස් වෙන්න. මේ
අද මට මතක නැහැ කියලා බය වෙන්න හදන්නත් එපා. ඒක ගොඩාක් අයට වෙන දෙයක් තමයි කන්ෆියුස් වෙනවා. මතක නැහැ මට මම මේක පාඩම් කරා නමුත් මතක නැහැ කියලා. හැබැයි ඒක පේපර් එක බලනකොට ඔයාට මතක් වෙනවා. ඒක අපි පාර විභාගවලදී වුණත් වෙන දෙයක් නේ. පේපර් එක බලද්දී මතක් වෙනවා පොයින්ට් මතක් ඔලුවට එනවා. නිසා පාඩම් කරා නම් අනිවාර්යෙන් මතකට එනවා. නිසා ඒක ලොකුවට හිතන්න යන්න එපා. පොඩ්ඩක් ඔයා මේ පේපර් එක කිට්ටු හින්දා කන්ෆියුස් වෙලා තමයි ඔතනදී ඉන්නේ. ඒකයි ඔයාට එහෙම හිතෙන්නේ. අද ඔයාගේ වීක් ඒරියාස් මොනවද කියලා හඳුනා ගන්න. ඔයාට බැරි මොනවද ඒවා චුට්ටක් රිවයිස් කරන්න ගන්න. අන්තිම මොහොතේ WhatsApp YouTube වල මේ අර එන වීඩියෝස් හැම එකම බලන්න යන්නත් එපා. ඒක අන්තිම මොහොතේදී ඒක කරන්න යන එක හරි නැහැ. හැමදේම බල ඔලුවට දාගන්න යන්න එපා. ඒ ටික තමයි අද මට කියන්න තියෙන්නේ. අද රෑ නිදා ගන්නතෝ පාඩම් කරන්නත් එපා. හොඳට පාඩම් කරන්න. අලුත් දේවල් ලොකුවට පාඩම් කරන්න එපා. අමාරුම චැප්ටර් එකක් අරගෙන පාඩම් කරන්න යන්න එපා. යාළුවෙක් මේක පාඩම් කරාද කියලා අහන එකෙන් කලබල වෙන්නත් එපා. විභාගෙට ගිහිල්ලා ප්‍රශ්න ලියලා එළියට ආවහම යාළුවෝ කතා වෙන දේවල් අහලා කලබල වෙන්නත් එපා. එතනින් මග හැරලා එන්න. ඉතින් ගෙදර ආවට පස්සේ පේපර්ස් ඔක්කොම ඉවර වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයා ලියපේවා මතක් කරගෙන ඒවා වලට ඔයා ලියපු ආන්සර්ස් හරිද කියලා විභාගයේ රිසල්ට්ස් එක ගැන ඔයාට පුළුවන් ඔයාගේ අයිඩියා එක බලා ගන්න. ඒ ටික තමයි මේ විදිහට ගියොත් ඔයාට අර සිංහල සාහිත්‍ය පේපර් එකේ තියෙන බය සහ ඔයාලට තියෙන කලබල ගතිය ඒක කන්ෆියුස් වෙලා වගේ තියෙන ගතිය පොඩ්ඩක් නැති වේවි. මම වේගෙන් වීඩියෝ එක කරා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඉදිරියටත් ඔයාලගේ සබ්ජෙක්ට්ස් වලට මම අදාළ වීඩියෝස් දාන්නම්. දැනටමත් දාලා තියෙනවා. ඒ වීඩියෝස් උත් බලන්න. සිංහල සාහිත්‍ය අනුමාන වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න අනිවාර්යයෙන්ම. ඉතින් ගිහින් යන්න හැමෝටම සුබ දවසක්.